ඔතන එහා පැත්තේ ඉන්න කහපාට ටී-ෂර්ට් එකක් වැඳගෙන කතා කරන ඔහොම ඔලුව හොල්ලන කෙනෙක් ඉන්නවා. හරිද? මට ශරීරෙම හොල්ලන්නේ නැද්ද? මට පේන ඔලුව විතරයි. හරිද? අර කහපාට ටී-ෂර්ට් එකක් අරන් ඉන්නවා. අපි රජින හැතේ. දැන් නැහැ. කහපාට එකේ වෙන හරිය නිකන් කළු පාටට තද පාටක් තියෙන මෙතන පේන්නේ ඒ වගේ. හරිද? ඊට මෙහා පැත්තේ සුදු පාට ටී-ෂර්ට් එක ඇඳගත්ත එක්කෙනෙකුත් ඉන්නවා. හරිද? ඒ සුදු එක්කෙනා සුදු එක්කෙනානේ සුදු පාට ටී-ෂර්ට් එක ඇඳගත්ත එක්කෙනාට එහා පැත්තේ හරිය තමයි පිටිපස්සේ පොළොන්ද කියලා හරියනවා. දැන් එයා කව වෙලා ඉන්නේ. හරිද? කව වෙලා. එයා වෙන්නේ හැංගිලා ඉන්නේ. එයා වෙන්නේ. ආවට හිතෙනවා. අපි හිතලු. හරි. ෆිල්ම් 3-4ක් බලපුවා මට හිතෙනවා ෆිල්ම් එකක් කරන්න පුළුවන් කියලා. එහෙම බෑ හිතේ. හරි. අපිත් එහෙම බලලා අපිට නිකන් කල්පනා. එහෙම කරන්න පුළුවන්. මොනව කරන්න බෑද අපිට? හරි. අපි බලලා තියෙන හැටි කොච්චර දේවල් අපිට කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. එහෙමම නෑ. හරි. කරදි කතාව වෙනස්. ඔයාලට මොනවද හිතන්නේ? හරි. ඔයාලට හිතේ මටත් හිතන්නේ. හරි. ඒක නේ මම වෙන එකක් කිව්වේ. හරි. නෑ නෑ මම නිකන් කිව්වේ. හරි. තවරත් ඒක ටක් ගාලා සංකේතෙච්ච දේවල්. හරි. වල්ලා තියෙන දේවල් හිට කොහොම ඕනේ ඒක. හරි. හරි. නෑ ඇත්තටම මටත් මතක් වුණා. හරිද? හරි. ඊට පස්සේ ආසාවනේ විසිල්ල ගහපු එක තව එකපාරක් ගහන්නකො. හරි. විසිල්ල ගහපු එක තව එකපාරක් ගහන්න. කමන්නේ. ආසාව නැත්නම් ඔගේ හිතේ ඔක තියෙනවා දිගටම. හරිද? පාර යන විසිල් ගගා ගියොත් ආ විසිල්ල ගහන්න තව පාරක් ගහන්න. හරි. කවුරුත් එහෙම කියනවා ගහන්න පුතා ඔයා ගහන්න. යාළුවෝ මොකද කියන්න බෑ මානසික ලෙඩ. හරි. කමන්නේ. ඒ අවස්ථාව දෙන්න. ඔයාලට බැලලා වැඩක් නැහැ. හරි. අපි මල බැලනනම් බයිනවා බැන්නට ඔයාලට බයින්න හොඳ නැහැ. හරි. ඔය මානසික ලෙඩ. ෂේප් එකේ අපිත් මම ડોක්ටර් කෙනෙක් හම්බ වෙනවනේ ඔයත් යන්න කියලා එකයි යන්න ඉතින් තියෙන්නේ. හරි. අර එකපාරට කිව්වොත් මානසික ලෙඩක් ඔයාලට හිතේ දිනන්නේ නැහැ. එහෙම කිය අපිත් යනවා නිකන් සාමාන්‍ය. ඔය මාසික සැරයක් විතර මානසික වෛද්‍යවරයෙක් හම්බෙන්න යන එක සාමාන්‍ය දෙයක්. හැමෝම යනවලු අපිත් යන්න කියලා එයාව එකයි යන්න ඕනේ.